ලෝකේ බිස්නස් කරන අයගෙන් බහුතරයක් දෙනා දන්නේ නැහැ තමන්ගේ බිස්නස් එකට උචිත මාකටිං ස්ට්‍රැටජි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ හින්දාම 70%කට වඩා වැඩි බිස්නස් ප්‍රමාණයක් පටන් ගන්න පළවෙනි අවුරුද්දෙම වැහිලා යනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ මාකටිං ස්ට්‍රැටජි එක නිවැරදිව හදුවේ නැත්නම් ඔයාගේ බිස්නස් එකට ඔයාට ලබන්න තිබ්බ දැවැන්ත ලාභයක් විනාශ වෙලා යනවා. සමහර වෙලාවට ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔයාගේ අරමුණ තිබ්බ තැනට බිස්නස් එක අරගෙන යන්න තිබ්බා. නිවැරදි මාකටිං ස්ට්‍රැටජි එකක් හැදුවා නම්. ගොඩක් දෙනෙක් හිතනවා මොනවා හරි බිස්නස් එකකට පාවිච්චි කරන මාකටිං ස්ට්‍රැටජිස් තමන්ගේ බිස්නස් එකට ඇප්ලයි කරා නම් හරි කියලා. සමහරට තමන්ගේ තරඟකාරී ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා අඳුරන යාළුවෙක්ගේ හිතවතෙක් එයා පාවිච්චි කරන මාකටිං ස්ට්‍රැටජි එකක් වෙන්න පුළුවන්. මේ මාකටිං ස්ට්‍රැටජිස් ඔයාගේ බිස්නස් එකටත් ඇප්ලයි කරන්න ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා. හැබැයි නිවැරදි මාකටිං ස්ට්‍රැටජි එකක් වෙන්න කලින් ඔයා අවධානය යොමු කරන්න ඕනි ශ්‍රේෂ්ඨ කීපයක් තියෙනවා. එක තමයි ඔයා අඳුර ගන්න ඕනි ඔයාගේ නිවැරදි මාකටිං ස්ට්‍රැටජි එකක් හදන්න කලින් නිවැරදිම කස්ටමර් කවුද කියලා. ගොඩක් දෙනෙක් ලෝකේ හිතන් ඉන්නේ මේ ලෝකේ ඉන්න බහුතරයක් දෙනා ඔයාගේ කස්ටමර්ස්ලා කියලා. හැබැයි මේ ලෝකේ ඉන්න හැමෝම ඔයාගේ කස්ටමර්ස්ලා නෙමෙයි. ඔයාගේ ප්‍රොඩක්ට් එක මිලට ගන්නෙ කවුද? ඔයාගේ ප්‍රොඩක්ට් එක අවශ්‍ය වෙන්නේ කාටද? ඇත්තටම ඔයාගේ ප්‍රොඩක්ට් එක අරගෙන ප්‍රයෝජනයක් වෙන්නේ කාටද? අවබෝධ කරගන්න ඕනි කවුද නිවැරදි කස්ටමර් කියලා. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක මිලට ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. නිවැරදිම කස්ටමර් කිව්වොත් මෙන්න මේ කාරණා දෙක ඉටු වෙන්න ඕනේ. එක තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක මිලට ගන්න හැකියාවක් තියෙනවා වගේම ඔයාගේ ප්‍රොඩක්ට් එක මිලට ගන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. සමහරවිට ඔයාගේ ප්‍රොඩක්ට් එක අරගෙන එයාගේ අවශ්‍යතාවයක් ඉටු වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ ප්‍රශ්නයක් ගැටලුවක් විසඳෙනවා වෙන්න පුළුවන්. මෙයා තමයි ඔයාගේ නිවැරදි කස්ටමර් වෙන්නේ. දෙවෙනි කාරණාව තමයි ඔයා අඳුරාගත්ත මේ නිවැරදි කස්ටමර් දවසේ වැඩිම කාලයක් කාලය ගත කරන්නේ කොහෙද? සමහරලාට ඔන්ලයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕෆ්ලයින් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු පාසල් යන අවදියේ ඉන්න දරුවන්ගේ දෙමව්පියෝ තමයි ඔයාගේ නිවැරදිම කස්ටමර් කියලා. එතකොට මේ දෙමව්පියෝ වැඩිම කාලයක් ගත කරන්නේ කොහෙද? උදෑසන දරුවන්ව දාන්න පාසලට යනවා. හවස් වරුවේ සමහරලාට සෙනසුරාදා ඉරිදා මේ වගේ දවස්වලදී ටියුෂන් ක්ලාස් වලට ළමයි අරගෙන යනවා. ඉතින් මේගොල්ලන් කාලය ගත කරන ඔන්ලයින් වගේම ඕෆ්ලයින් කොහෙද වැඩිම කාලයක් ගත කරන්නේ කියලා විමසිල්ලෙන් අවබෝධ කරගන්න. එතකොට ඔයාලට පෙනේවි ඔයාගේ කස්ටමර් වැඩිම කාලයක් ගත කරන්නේ කොහෙද කියලා. සමහර වෙලාවට ඔන්ලයින් ගැන හිතුවොත් Facebook ඒ වගේම YouTube මෙන්න මේ වගේ අවස්ථාවල ඒගොල්ලන්ගේ දෙමව්පියෝ අධ්‍යාපන සංගරා සමහර වෙලාවට තමන්ගේ දරුවන්ට ටියුෂන් ක්ලාස් එකක් හොයනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට YouTube එකේ වීඩියෝ එකක් තමන්ගේ ළමයින්ට හොයලා දෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් හොයන්න. ඔන්ලයින් වගේම ඕෆ්ලයින් වැඩිම කාලයක් ඔයාගේ නිවැරදි කස්ටමර් කාලය ගත කරන්නේ කොහෙද කියලා. ඒක අවබෝධ කරගන්න ඕනි ඔයාගේ කස්ටමර්ට නිවැරදි මාකටිං ස්ට්‍රැටජි එකක් හදාගන්න. ඊළඟ කාරණාව තමයි ඔයා අවබෝධ කරගන්න ඕනි මීට කලින් සමහරවිට පහුගිය අවුරුදු වල වෙන්න පුළුවන්. පහුගිය මාසවල වෙන්න පුළුවන්. ඔයාට බිස්නස් එකක් බවට පරිවර්තනය වෙන්න ඔයාට කන්ටැක්ට්ස් කීයක් ඕනද? එහෙම නැත්නම් ඔයාට ලීඩ්ස් කීයක් ඇති වුණාද? ඔයාගේ බිස්නස් එකක් බවට පරිවර්තනය කරගන්න. මේක සංඛ්‍යාත්මකව බලන්න. සමහර ලාවට ඔයාට කස්ටමර්ස්ලා 100ක් හදාගන්න 500ක්ගේ තොරතුරු අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන දේ ඔයා සංඛ්‍යාත්මකව අවබෝධ කරගන්න. එතකොට ඔයාට තේරෙනවා ඔයාගේ සේල් එක මෙන්න මෙච්චරකින් ප්‍රමාණිකෙන් වැඩි කරගන්න ඔයාට කන්ටැක්ට්ස් කීයක් අවශ්‍යයිද කියලා. ඊළඟ කාරණාව තමයි ඔයා නිවැරදි මාකටිං ස්ට්‍රැටජි එකක් හදද්දී ඔයාට අවශ්‍ය වෙන සම්පත් මොනවද කියලා අවබෝධ කරගන්න. සමහර ලාවට මුදල් වෙන්න පුළුවන්. කාලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ වැඩේ කරගන්න පිටින් එක්කෙනෙක් හයර් කරගන්න වෙන්න පුළුවන්. නිවැරදිව අවබෝධ කරගන්න ඔයාට මොන වගේ රිසෝසස් අවශ්‍යයිද ඔයාගේ මාකටිං ස්ට්‍රැටජි එක හදන්න. ඉතින් ඊළඟ කාරණාව තමයි ඉතාමත් වැදගත් කාරණාව. ඔයා පොඩ්ඩක් අවබෝධ කරගන්න ඔයාගේ බිස්නස් එක මොන වගේ බිස්නස් මොඩල් එකක්ද? මේ බිස්නස් මොඩල් එක ලාභදායීද? ඒ වගේම තමයි මේ බිස්නස් මොඩල් එක ස්කේපබල් බිස්නස් මොඩල් එකක්ද? මෙන්න මේ පිළිබඳව අවබෝධ කරගන්න. ඔයාගේ බිස්නස් එක ලාභදායී නැත්නම් ඔයාගේ බිස්නස් එක වැඩි දියුණු කරන්න පුළුවන්. මේක එක්ස්පෑන්ඩ් කරන්න බැරි බිස්නස් මොඩල් එකක් නම් ඔයා ස්ට්‍රැටජිකලි පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ බිස්නස් මොඩල් එක ලාභදායී ඒ වගේම තමයි මේ බිස්නස් එක ඉහළට නංවන්න පුළුවන් ස්කේපබල් බිස්නස් මොඩල් එකක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයත් ඔයාගේ බිස්නස් එකට හොඳ මාකටිං ස්ට්‍රැටජි එකක් හදනවා නම්
ඔයා නිවැරදි අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ කියන කාරණා ටික. පළවෙනි කාරණාව තමයි නිවැරදි කස්ටමර් කවුන්ට්. දෙවෙනි කාරණාව තමයි මේ කස්ටමර්ස්ලා වැඩිම කාලයක් දවසේ ගත කරන්නේ කොහෙද? කොයි තැන්වලද? ඔන්ලයින් වගේම ඕෆ්ලයින් කියන කාරණා දෙකම ගැන අවබෝධ කරගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පහුගිය අවුරුද්දවල ඔයාට බිස්නස් එකක් බවට පරිවර්තනය කරගන්න කන්ටැක්ට් කීයක් අවශ්‍ය වුණාද? ඊළඟ කාරණාව තමයි ඔයාට සම්පත් මොන ප්‍රමාණයක් මොනවද අවශ්‍ය සම්පත් කියලා ඔයා නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. කාලය, ශ්‍රමය, මුදල් මෙන්න මේ කියන දේවල් ඔයාට අවශ්‍ය වෙන අවබෝධ කරගන්න නිවැරදි මාකටිං ස්ට්‍රැටජි එකක් හදන්න. ඒ වගේම තමයි ඊටාම වැදගත්ම කාරණාව තමයි ඔයාගේ බිස්නස් එක ලාභදායී බිස්නස් මොඩල් එකක්ද. ඒ වගේම තමයි ඔයාගේ බිස්නස් එක මේ වැඩි දියුණු කරන්න පුළුවන් බිස්නස් මොඩල් එකක්ද. මෙන්න මේ කියන කාරණා ටික නිවැරදිව අවබෝධ කරගන්න ඕනි. ඔයත් නිවැරදි මාකටිං ස්ට්‍රැටජි එකක් ඔයාගේ ප්‍රොඩක්ට් එකට හදනවා නම් ඉතින් මේ කාරණා ගැන හරියට අවබෝධ කරගෙන නිවැරදි මාකටිං ස්ට්‍රැටජි එකක් හැදුවොත් ඔයාගේ ප්‍රොඩක්ට් එකත් හිතා ගන්න බැරි තරම් සේල් එකක් වැඩි කරන්න පුළුවන්.